හායි ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම මුස්ලිහා ඔස්මාන්. අද මම ඔයගලන්ට හදලා පෙන්නන්න යන්නේ fruit custard එකක්. මේක අපේ ගෙදර ඔක්කොමලා හරිම කැමති කෑම එකක්. රස අතරුපසක් මේක. හරි ඕකේ බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. මේකට අපිට ඕන වෙනවා දැන් මම මෙතන ගත්තේ මම ආස කරන පළතුරු green apple ගත්තා. එතකොට pomegranate, mandarin and blueberry මම ගත්තා. ඔයගලන්ට මේකට ඔයගොල්ලෝ කැමති නම් මිදි එතකොට තව add කරගන්න පුළුවන්. strawberry add කරන්න පුළුවන්. kiwi එතකොට watermelon ඒ වගේ ඔයගොල්ලෝ කැමති පළතුරක් add කරගන්න පුළුවන්. අපේ ගෙදර නම් අපේ පුතාට දෙන්න හින්දා මම පුතා කැමති පළතුරු තමයි මේකට ඇඩ් කරගත්තේ. මේවා පොඩි පොඩි කෑලි වලට කපා ගත්තා නම් easy. එතකොට හපන්න. ඊළඟ මම මෙතන fresh milk අරන් තියෙනවා 500 ml. දැන් අපි sugar quarter cup add කරගන්න ඕනේ. measuring cup එකක් use කරන්න. quarter cup sugar add කරලා වෙනම bowl එකක custard powder 2 tablespoon add කරගන්න. ඒක වෙනම bowl එකක දාගෙන ඒකට 100 ml milk දාලා හොඳින් mix කරගන්න. ඊට පස්සේ අපි fresh milk තියෙන භාජනයට දාලා ඒක හොඳට mix කරගන්න ඕනේ. දැන් ලිප on කරගෙන හොඳට අපි හැඳි ගාගෙන ඉන්න ඕනේ. අපි ලිප low flame එකේ තමයි තියාගන්න ඕනේ. නැත්නම් ඒක ඉක්මනටම thick වෙන්න බලනවා. කොහොමද අපි මේක 5 to 6 minutes වගේ හැඳි ගහගෙනම ඉන්න ඕනේ. නැත්නම් ඒක ඉක්මනටම තික් වෙනවා. ඒ වගේම කෑලි කෑලි වගේ එනවා. ඒ හින්දා ඒක සාමාන්‍යයෙන් ගොඩාක් උකු වෙන්න හොඳ නැහැ. දැන් මේ මම පෙන්නන ගානට වතුර වගේ නැතුව ගොඩාක් තික්කුත් නැතුව ඒ ප්‍රමාණයට අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක හොඳටම නිවුණාට පස්සේ තමයි අපි පළතුරු ටික එකට ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳට mix කරගන්න ඕනේ. දැන් අපේ fruit custard එක ready serve කරන්න. හරිම easy. මේක හදන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. අපිට කොහොමද 10 minutes එකකින් වගේ fruits ටික ready නම් ඔක්කොම ඉක්මනටම ready කරගන්න පුළුවන්. හරිම easy. ඒ වගේම හරිම tasty අතරුපසක්. ඔයගොල්ලෝ ගෙදර මේක try කරලා බලන්න.